පින් නම්බර එක ඔන්න ඔයාලටත් දැන් ගෙදරින්ම බලා ගන්න පුළුවන් විදිහට අලුත්ම අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ ඔයාලට ඕන කරන්නේ ඔයාගේ දුරකථන අංකයක් ඒ වගේම ඊමේල් ලිපිනයක් පමණයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ලංකාවේ මිලියන 12ක් යන ගම්ම පින් නම්බර එකට රෙජිස්ටර් කරලා තියෙන කියලා. මේ වීඩියෝ එක බලන ඔයත් මේ මිලියන 12 අතර ඉන්න පුළුවන්. එහෙනම් දැම්ම මේ වීඩියෝ එකේ තියෙන විදිහට ගිහිල්ලා ඔයාගේ ටින් නම්බර එක බලා ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම කරන්න ඕන Google Chrome එක හරි Microsoft Edge එක හරි මේකට use කරන්න කියලා මෙයාලා සඳහන් කරනවා. මේ web browser දෙකෙන් එකක් use කරලා ඔයාලා search bar එකට යන්න. search bar එකට ගියාට පස්සේ verify IRD information කියලා type කරලා මේක search කරගන්න. search කරගත්තට පස්සේ ඔයාලට මුලින්ම එන link එකකින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ verify IRD information කියලා සයිට් එකක්. ඉතින් මෙන්න මේ සයිට් එකෙන් තමයි මේක බලා ගන්න වෙන්නේ. මේ සයිට් එකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඉතින් මම මේ විදිහට මේ link එක click කරගන්නවා. click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේ interface එකේ මෙතන තියෙනවා මේ verify registration කියලා option එකක්. මේකට මේ විදිහට tick එක දාගන්න. දාගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට interface එකක් බලා ගන්න පුළුවන්. මේ ඉන්ටර්ෆේස් එකේ පහලින් බලා ගන්න පුළුවන් entity ID type කියලා. මෙතන NIC කියලා තියෙන අරින්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් entity ID කියලා. ඉතින් මෙතන ඔයාගේ ID number එක සඳහන් කරගන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා email ID කියලා. ඉතින් ඔයාට email එකක් තියෙනවා නම් මෙතන email එක සඳහන් කරගන්න ඕන. phone number එක තියෙනවා නම් ඔයාට මෙන්න මෙතන mobile number එක සඳහන් කරගන්න ඕන. සඳහන් කරලා ඔයාට send OTP දුන්නාම ඔයාට එන OTP code එක සඳහන් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ටින් නම්බර එක බලා ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මෙතන මුලින්ම entity ID කියන තැන ඔයාගේ ID නම්බර එක සඳහන් කරගන්න. ID නම්බර එක සඳහන් කරලා email එකක් තියෙනවා නම් email එක නැත්නම් mobile number එක මෙතන සඳහන් කරගන්න. මම මෙතන mobile number එක සඳහන් කරගන්නවා. mobile number එකත් සඳහන් කරගෙන මම මේ send OTP කියන එක මේ විදිහට click කරනවා. මේක ඕකේ කරන්න. ඊට පස්සේ මේ වගේ OTP නම්බරයක් ඔයාගේ ෆෝන් එකට එනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන විනාඩි 2ක් ඇතුළත ඒ OTP නම්බර එක මෙන්න මෙතන enter OTP කියන තැන type කරන්න. OTP නම්බර එක සඳහන් කරාට පස්සේ ඔයාට මෙතන පහලින් බලා ගන්න පුළුවන් search කියලා option එකක්. මේක මේ විදිහට search කරන්න. search කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට පහලින් ඔයාගේ TIN නම්බර එක කිසිම ගැටලුවක් නැතුව බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාට මම මේ කියු විදිහට මේ දේවල් කරලා බලන්න. ඔයාටත් පුළුවන් ගෙදරින්දම්ම ඔයාගේ ටින් නම්බර එක මොකක්ද කියලා හරියට බලා ගන්න. ඊමේල් එකට ගන්න ඕන නම් ඔයා මෙතන ඊමේල් එක සඳහන් කරගන්න. ඊමේල් එක සඳහන් කරලා send OTP දුන්නට පස්සේ ඔයාට ඊමේල් එකක් විදිහටත් OTP නම්බර එක එනවා. OTP නම්බර එක මෙතන සඳහන් කරලා ඔය පහලින් search කරගත්තට පස්සෙත් මේ විදිහට ටින් නම්බර එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. වීඩියෝ කතා කර විදිහට ඔයා හරියටම කරලා බලුණා නම් දැනටමත් ඔයාගේ ටින් නම්බර එක ඔයාලා බලා ගන්න ඇති. ඉතින් මෙච්චර දවසක් ඔයාලා උතුම කට්ටක් ආවේ මේ ටින් නම්බර එක බලා ගන්න. ඉතින් හරිම පහසුවෙන් දැන් ටින් නම්බර එක ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට OTP නම්බර එක එන්න ගොඩක් පරක් වෙනවා නම් මොකද සර්වර් බිසි වෙන්න පුළුවන්. ඒ වෙලාවට OTP නම්බර එක එන්න පරක් වෙන්න පුළුවන්. ඔයා කරන්න ඕන උදේවරුවක හරි නැත්නම් ටිකක් රෑ වෙන්න මේ විදිහට try කරලා බලන්න. ඔයාට අනිවාර්යෙන් OTP එක එනවා. අනිවාර්යෙන් ඔයාගේ ටින් නම්බර එක register වෙලා නම් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සහතිකයක් නිකුත් කරන්නේ නැහැ. ඔයාට සහතිකයක් ගන්න නම් අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යන්නම වෙනවා. මේ විදිය ඔයා හරි ගියා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා වීඩියෝ එකට. ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. all button එක click කරලා bell button එක click කළාම එහෙනම් අදට මේ වීඩියෝ එක නවතිනවා. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ආයි හැමෝටම ජයෙන් ජයෙන් වේවා.